Hello guys, අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සර ටෙක් ටුටෝරියල් YouTube channel එකේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඔයාලගේ එදිනෙදා වැඩ ලේසියෙන්ම කරගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් කීපයක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් වලින් ඔයාලට ඔයාලගේ ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්, වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන්, AI image හදන්න පුළුවන්, ඒ වගේම ඔයගොල්ලන්ගේ homework assignment වගේ දේවල් ගොඩක්ම ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ files convert කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් ඔයාලට ඉතාමත් ලේසියෙන්ම කරගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් හරහා. ඉතින් ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරගන්න එපා. මොකද අන්තිම වෙබ්සයිට් එක ඔයාලා හිතන්නවත් නැති වෙබ්සයිට් එකක්. ඒනා වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරගන්න නැතුව අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා පහළ තියෙන bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. ඒනා වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපේ පළවෙනි වෙබ්සයිට් එක තමයි RemoveBG. ඉතින් මේ RemoveBG වෙබ්සයිට් එක ගැන මම කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. ඉතින් මේ RemoveBG වෙබ්සයිට් එකෙන් අපිට එක ක්ලික් එකකින් අපි ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක ලේසියෙන්ම රිමූව් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බ්‍රවුසර් එකේ ටයිප් කරගන්න ඕන RemoveBG කියලා. ඉතින් මම වෙබ්සයිට් වල ලින්ක් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් ලින්ක් වලින් ඉක්මනට මේ වෙබ්සයිට් වලට යන්න. ඉතින් මේ තියෙන RemoveBG මෙන්න මේ RemoveBG කියලා ඔයගොල්ලෝ ටයිප් කරගෙන මෙන්න මේක සර්ච් කරගන්න ඕන. හරි සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සර්ච් රිසල්ට් වලින් මෙන්න මේ උඩින් එනවා ඒගොල්ලන්ගේ ඔරිජිනල් සයිට් එක www.removebg කියලා. මෙන්න මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ යන්න ඕන. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා මෙතන ලෝඩ් වුණාට පස්සේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන සිම්පල් දෙයක් ඔයාලට කරන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අප්ලෝඩ් ඉමේජ් කියලා. ඉතින් මෙන්න මේ අප්ලෝඩ් ඉමේජ් කියන එක ඔයාලට ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ ඩිවයිස් එකේ ෆොටෝස් තියෙන තැනට ඔයාලගේ ෆයිල්ස් තියෙන තැනට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඕපන් වෙනවා වින්ඩෝ එක. ඉතින් මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙනවා ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න එක. ඉතින් මම මේ විදිහට මගේ ෆොටෝ එකක් මම සිලෙක්ට් කරගන්නම්. ඉතින් මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඒක ඕපන් කරා. ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් මෙන්න මේක ඔටෝමැටිකලි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දෙනවා. ඉතින් අපිට මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. මේක ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට ලේසියෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දැක්කනේ මෙන්න මේ වගේ පොඩි වෙලාවකින් අපිට පුළුවන් ලස්සනට මෙන්න මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. ඉතින් මේ රිමූව් කරගත්ත ෆොටෝ එක ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතන පේනවා ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් බටන් එක. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ මෙතන තියෙනවා ප්‍රිවිව් කියලා මේ ෆ්‍රී කියලා තියෙන එක. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක ඔයාලගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට. එතකොට එක පෝස්ට් ඩිසයින් කරන කට්ටියට මේ වගේ අයට මේක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද එක ක්ලික් එකකින් ටග් ගාලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන්. හරි guys, ඉතින් අපේ ඊළඟ වෙබ්සයිට් එක තමයි CapCut Online. CapCut කිව්වට පස්සේ ඉතින් හැමදේම වගේ දන්න ඕනේ CapCut කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි CapCut සාමාන්‍යයෙන් යූස් කරන්නේ වීඩියෝ එඩිට් කරන්න වගේ දේවල් වලට. ඉතින් ඔයාලට පුළුවන් බ්‍රවුසර් එකේ CapCut Online කියලා මේ විදිහට සර්ච් කරගන්න. ඉතින් CapCut Online කියලා මේ විදිහට ටයිප් කරගෙන සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut එකේ කුලංගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක එනවා. ඉතින් මෙතන පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා CapCut එක ඔයාලගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගෙන, ඒ කියන්නේ ඔයාලගේ PC එකක් තියෙනවනේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන PC version එක උඩ නම් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන CapCut එකෙන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් online, ඒ කියන්නේ online විදියට ඔයාලගේ වීඩියෝස් එඩිට් කරන්න පුළුවන්. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් තියෙනවා free online video editor කියලා. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් online අපිට මේ වෙබ්සයිට් එකේ ඉඳගෙන අපේ වීඩියෝස් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා try online for free කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Gmail එක use කරලා අපිට මේකට sign in වෙන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන continue with Google කියන එක දීලා ඔයාලගේ Gmail එකක් use කරලා මේකට sign in වෙන්න. ඊළඟට මෙතන අපේ පොඩි instruction ටිකක් මේගොල්ලෝ ඉල්ලනවා. ඉතින් birthday එක ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන දාගන්න පුළුවන් birthday. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන name එක ඔයගොල්ලන්ට මේගොල්ලෝ මේ default නමක් දෙනවා. ඉතින් මේක ඔයාලට set නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් නමක් මේක add කරගන්න. ඊළඟට මෙතන open CapCut කියන එක දෙන්න ඕන. හරි, ඉතින් ඔය විදිහට දුන්නාට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කියන්නේ වෙබ්සයිට් එකෙන් අපිට CapCut වීඩියෝස් එඩිට් කරගන්න පුළුවන් විදිහට මේ විදිහට අපේ ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. ඒ කියන්නේ එහෙනම් CapCut එකේ හෝම් එක අපිට මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් මේක මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් CapCut එක ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් PC version එක වෙනම තියෙනවා, මොබයිල් ෆෝන් වලට වෙනම තියෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් ඕනනම් ඩවුන්ලෝඩ් කරගෙන එහෙම කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔන්ලයින් ඒ කියන්නේ වෙබ්සයිට් එකේ ඉඳගෙන වීඩියෝස් එඩිට් කරන්න. ඉතින් දැන් මේ කිව්ව විදිහට Gmail එක යූස් කරලා ඔයාලට පුළුවන් මේ විදිහට මේකේ sign in වෙන්න. හරි, දැන් ඔන්න අපි sign in වුණා. මේකට sign in වුණාට පස්සේ ඔයාලට මෙහෙම පල්ලෙහාට scroll කරගෙන යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් CapCut මේ වෙබ්සයිට් එක අපිට ගොඩක් design ideas දිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් මේ හැම එකම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මම CapCut එකට වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ edit video, video studio, design video, text to speech මේ විදිහට ගොඩක් ඒවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන view wall එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ templates තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා TikTok එකේ එහෙම ගොඩක් කට්ටිය අන්නේ template use කරලා තමයි ගොඩක් videos හදන්නේ. ඉතින් මෙතන තියෙනවා templates කියලා. මෙන්න මේ templates කියන එකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට videos හදන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගොඩක් design ideas තියෙනවා. ඉතින් ඔයාලට මේවා එක එක තෝරගෙන ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් දැන් මෙතන මේ templates වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ගොඩක් templates. ඒ කියන්නේ අපිට templates වලට අපි image හරි video හරි add කරලා අපිට ලස්සන videos හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ TikTok use කරනවා නම් ඔයගොල්ලෝ TikTok එකේ දැකලා ඉතින් මේ වගේ templates වලින් තමයි ගොඩක් videos හදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට templates ගොඩක් තියෙනවා. ඉතින් මේ templates වලට ඔයාලගේ photo video upload කරලා ලස්සන video මෙතනින් generate කරගන්න පුළුවන්. ඉතින් මේකේ paid version එකක් තියෙනවා. ඉතින් paid තියෙනවා ඔයාලට paid කරන්න නැතුව ගන්න බෑ. ඉතින් ඔයාලට මේ free තියෙනවා ඔයාලට පුළුවන් මෙතනින් select කරගෙන ඔයාගේ videos generate කරන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මේකේ videos හදන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ videos හදන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන design studio එකට ගියාට පස්සේ ඒ කියන්නේ AI වලින් අපිට මෙතන එක image videos හදා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ prompt එක type කරන් තියෙන prompt එක type කරලා ඔයගලන්ට පුළුවන් මෙතනින් image videos වගේ generate කරන්න. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකින් එක ඔයාලට try කරලා බලන්න. මෙතන create new කියන එක ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ අලුතෙන් project එකක් අරගෙන ඒකෙන් ඔයාලගේ videos හදන්න. ඉතින් මේ විදිහට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලගේ ඒ කියන්නේ videos හදන්න ඔයාලා beginner කෙනෙක් නම් ඔයාලට මේ CapCut online කියන website එක මාරම useful වෙනවා. හරි guys, ඉතින් අපි ඊළඟ website එක තමයි ChatGPT. ඉතින් ChatGPT කිව්වට පස්සේ ඉතින් මේ වෙනකොට ඔයාලා හැමෝම දන්නවා ඉතින් ChatGPT මේ වෙනකොට use කරන්නේ නැති කෙනෙක් නැතිම තරම්. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් මේ විදිහට browser එකේ ChatGPT කියලා search කරගන්න. search කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ChatGPT official website එකට යන්න. ඉතින් අපිට මේ ChatGPT එකෙන් අපේ assignment, caption, script, coding, ideas එතකොට අපේ ඔයාලා දැන් මේ වගේ YouTube channel එකක් කරනවා. YouTube channel එකට ඕන thumbnails එක post මේ වගේ ගොඩක් දේවල් අපිට මෙන්න ChatGPT හරහා design කරගන්න එහෙම නැත්නම් හදා ගන්න පුළුවන්. ඉතින් මේක කරන්න තියෙන්නේ ඔයාලට මේ වගේ පොඩි prompt එකක් ඔයගොල්ලන්ට ඕන කරන design වල prompt එක type කරගෙන අපිට ලස්සන design මේකෙන් අපිට generate කරගන්න පුළුවන්. ඉතින් ChatGPT website එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේක තමයි search bar එක. ඉතින් මේ search bar එක ඔයාලට පුළුවන් ඔයාලට ඕන කරන දේවල් මේකේ type කරන්න. ඉතින් මේ ChatGPT එක ඔයාලට ඕන නම් English වලින් ඔයාලට ඕන නම් මේක වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් සිංහල වලින් මේක වැඩ කරන්න පුළුවන්. මොකද මේකේ language එක ඔයාලට සිංහල use කරලා ඔයාලට පුළුවන් මේක වැඩ කරගන්න. ඉතින් මම දැන් ඔයාලට පොඩි example එකක් පෙන්නන්නම්. ඉතින් මම මෙතන පොඩි මේ විදිහට මගේ YouTube video එකකට මම intro එකක් ඕන කියලා පොඩි prompt එකක් මේක ලියා ගන්න. හරි, ඉතින් ඔන්න මම මේ විදිහට ලියා ගන්නවා. ඉතින් මම මේක language එක මම සිංහල වලට දා ගන්නවා මෙතනින්. හරි, ඔහම දාගෙන මම ඔන්න enter button එක press කරා. ඉතින් අපි බලමු එයා අපිට මොන වගේ result එකක් මේකෙන් දෙවිද කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් අපිට මේ අපි දැන් ඉල්ලුවා YouTube intro එක, ඒ කියන්නේ AI tools ගැන YouTube intro එකක් අපිට දෙන්න කියලා සිංහලෙන්. ඉතින් ඒ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඒගොල්ලෝ අපිට ලස්සනට paragraph එකට වෙනස් මේ paragraph එකට අපිට ලස්සනට YouTube ඒ කියන්නේ AI tools ගැන YouTube intro එකක් අපිට මේ විදිහට දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට ඕන කරන දේවල් මේක type කරාට පස්සේ ඔයාලට ඕන විදිහකට මේකෙන් ඔයාලා generate කරලා දෙනවා. ඉතින් ඔයාලට post හදන්න ඕන නම් මොන වගේ post එකක්ද හදන්න ඕනේ කියලා මේකේ ඔයගොල්ලෝ type කරලා මේක press enter button එක press කරාට පස්සේ ඉතින් ඒ විදිහට ඔයාලට ඕන කරන විදිහේ දේවල් ඔයාලට මේ ChatGPT එකට ගිහලා හදා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමුකෝ assignment එකක් මේකෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් assignment එකක් හදා ගන්න ඕන නම් ඉතින් කලින් විදිහම තමයි ඔයාලට මෙතන type කරගන්න ඕන. ඔයාලට පුළුවන් දන්න English use කරලා ඔයාලට පුළුවන් මෙතන type කරගන්න. මම මේ විදිහට type කරගන්නවා. ඉතින් මම type කරගත්තා මට assignment එකක් ඕන AI tools ගැන කියලා. ඉතින් ඔන්න මම enter button එක press කරා. අපි බලමු මොන වගේ result එකක් මෙයා දෙයිද කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට මේ දීලා තියෙන්නේ සම්පූර්ණ assignment එකක්. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ assignment ඔයාලගේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ assignment එක කියන්නේ campus වල assignment තියෙනවා නම් මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මෙන්න මේ ChatGPT හරහා ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් AI tools ගැන සම්පූර්ණ assignment එකක් අපිට මෙතන දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන තව add වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන ආපහු type කරන්න add many details හරි add more details හරි මොනවා හරි වගේ පොඩි simple ඔයාලා දන්න English වලින් ඔයාලට පුළුවන් මෙතන type කරන්න. ඉතින් ඔයාලට English තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන කෙලින්ම සිංහල වලින් type කරන්න. මොකද සිංහල language එකෙන් දුන්නත් එයාට ඒක identify කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලා හිතන්නකෝ ඔයාලා දැන් ඉස්කෝලේ යන ළමයෙක් නම් ඔයාලගේ මොකක් හරි ගාණක් තියෙනවා. maths වල ඔයාලගේ ගාණක් තියෙනවා. ඔයාලට solve කරගන්න අමාරු. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ ගාණේ එක්ක ඔයාලට පුළුවන් ගාණ මෙතන type කරන්න. එහෙම නැත්නම් ගාණේ photo එකක්
අරගෙන මේ ෆොටෝ එකේ ඉමේජ් එක මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක අප්ලෝඩ් කරලා ඊළඟට ඔයාලට පුළුවන් මේකට කියන්න මේ ගාන මට සෝල්ව් කරලා දෙන්න කියලා. ඉතින් අන්නේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ ඉස්කෝල වැඩ කරගන්නත්. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති දේවල් ගානක් වගේ දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් මේ chat GPT එක හරහා step by step ඒක කරන්න කොහොමද කියලා බලන්න. ඉතින් මේ වගේ assignment සෝට homework එතකොට එක ඩිසයින් පෝස්ට් මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මෙන්න මේ chat GPT හරහා කරගන්න පුළුවන්. ඉතින් chat GPT ගැන කතා කරනකොට මීට වඩා තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මම මේ ටික විතරක් කතා කරන්න. ඉතින් chat GPT ගැන ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට chat GPT ගැන full details එක්ක සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අපේ ඊළඟ වෙබ්සයිට් එක තමයි Canva AI. ඉතින් මෙන්න මේ Canva AI අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් ඩිසයින් වැඩවලට. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ social media post වගේ හදන්න තියෙනවා නම් එතකොට ඔයාලගේ YouTube thumbnail මේ වගේ දේවල් ඔයාලට හදන්න පුළුවන්. හදන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ Canva AI යූස් කරලා මේ දේවල් හදාගන්න. ඉතින් මේකටත් යන්නේ කලින් විදියට Canva AI කියලා මේව ටයිප් කරගෙන මම සර්ච් කරගන්නවා. ඉතින් සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ official website එක එනවා. මෙන්න මේ වෙබ්සයිට් එක තමයි ඔයාලා යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ කලින් විදියම තමයි අර අපි sign in වුණානේ. ඉතින් sign in වුණු විදියට ඔයාලා පුළුවන් මෙතන sign in වෙන්න. ඉතින් ඔයාලගේ mail එකක් මේ විදියට use කරලා ඔයාලට පුළුවන් මේකට මේ වෙබ්සයිට් එකට sign in වෙන්න. ඉතින් Canva AI එකට sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් අර කලින් විදියම තමයි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. මේ search bar එකේ ඔයාලට පුළුවන් ඔයාලට ඕන කරන දේ type කරගන්න. අපි නිකමට දැන් අපි මොකක් හරි post එකක් හදා ගන්න ඕන නම් අපි මෙහෙම type කරගමුකෝ. ඔන්න මම ගියා මට YouTube thumbnail එකක් වුණා AI tools ගැන කියලා. ඉතින් මේ විදිහට මම මේක type කරගෙන මම මේක submit කරලා බලමුකෝ අපි දැන් මොන වගේ result එකක් මේ ගාලා අපිට දෙවිද කියලා. හරිද ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න result දෙකක් විතර මෙතන අපේ generate වෙනවා Canva AI එකෙන්. ඉතින් අපි බලමු මොන වගේ result එකක් මේගොල්ලෝ generate කරාවිද කියලා. හරි ඉතින් ඔන්න තියෙනවා යාලා අපිට generate කරලා දුන්න thumbnail ටික. ඉතින් මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ thumbnails තමයි ඉතින් generate කරලා දුන්නේ. ඉතින් මම ලොකු විස්තරයක් අරගේ type කරේ නෑ. මම type කරේ මට YouTube thumbnail එකක් ඕන AI tools ගැන කියලා. ඉතින් ඔයාලා මෙතන ඔයාලට ඕන කරන විදිහේ ඔයාලගේ idea එක මෙතන හරියට type කරත් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට ඕන කරන විදිහේ design එකක් මෙතනින් generate කරගන්න. ඉතින් මීට අමතරව මේක තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මීට අමතරව මේකේ තියෙන වැදගත් දේවල් තමයි templates. ඉතින් මෙන්න මේ templates කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ මේකේ template තියෙනවා හදපු. ඒ කියන්නේ YouTube thumbnail වලට, postal වලට, CV වලට, invitation මේ වගේ මේවා වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන Excel. ඉතින් මේ තියෙන template වලට ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ වගේ template එකක් ඔයාලා click කරාට පස්සේ මේ template එකට ගියාට පස්සේ ඔයාලට ලේසියෙන් මේ කියන්නේ මේ template එකේ තියෙන details වෙනස් කරලා ඔයාලට ඕන design එක මෙතනින් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලා හිතනවා දැන් ඔයාලා කවුරු හරි CV එකක් හදනවා නම් ඔන්න දැන් මම මෙතන මේ විදිහට CV එකක් click කරා. ඉතින් CV එක click කරාට පස්සේ ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා customize this template කියලා. මෙන්න මේක click කරා. ඉතින් මේක click කරාට පස්සේ ඊළඟට ඔයාලා තියෙන්නේ ලේසිම ලේසි වැඩක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඔන්න අපේ CV එක දැන් මේ තියෙන්නේ ඒගොල්ලෝ ඩිසයින් කියන්නේ ටෙම්ප්ලේට් එක. මේ තමයි CV එකේ ඒගොල්ලන්ගේ ටෙම්ප්ලේට් එකේ අපිට පුළුවන් මේ CV එක අපේට ඕන කරන ඩීටේල්ස් දාලා මේක අපේ ඩීටේල්ස් දාලා මේ CV එක හදාගන්න. දැන් ඔයාලට පුළුවන් මේ තියෙන හරිද ඔන්න විදිහට දැන් මේ බලන්න දැන් මෙතන තියෙන්නේ මේ දැන් මේ තියෙන කෙනාගේ ඩීටේල්ස් නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේක ටයිප් මේක මේම CV එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට මේක ටයිප් කරගන්න පුළුවන්. දැන් ඔයාලගේ නම තියෙනවා නම් ඔයාලගේ ඩීටේල්ස් මේ විදිහට මේකේ මේ තියෙන දේවල් අයින් කරගෙන ඔයාලගේ දේවල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේකේ තියෙන මේ අනිත් දේවල් ඔයාලට ඕන කරන විදිහකට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටෙම්ප්ලේට්ස් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් මේ මම කිව්වේ දැන් මම කතා කරේ CV එක විතරයි. ඉතින් CV එකට අමතරව තව ගොඩක් ටෙම්ප්ලේට්ස් මේකේ තියෙනවා. ඒ කියන්නේ social media posters වලට ටෙම්ප්ලේට් තියෙනවා. එතකොට YouTube thumbnail වලට ටෙම්ප්ලේට්ස් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් වලට ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටෙම්ප්ලේට්ස් යූස් කරලා ඔයාලගේ ඩිසයින් මේකෙන් මේ Canva AI කියන වෙබ්සයිට් එකේ හදාගන්න. හරි ඉතින් ඔයාලට මම කියවනේ අන්තිමට අපි ගොඩක් වැදගත් වෙන වෙබ්සයිට් එකක් ගැන කතා කරනවා කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ නම තමයි TinyWow. ඉතින් TinyWow කියන වෙබ්සයිට් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි ඉතින් ඔයාලට PDF edit කරන්න පුළුවන්, videos convert කරන්න පුළුවන්, එතකොට image resize කරන්න පුළුවන්, background remove කරන්න පුළුවන්. ඉතින් මේ අනුව මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ස්ටුඩන්ට්ලට වගේම campus වල වැඩ කරන කට්ටියට, ඉතින් ඔෆිස් වල වැඩ කරන කට්ටියට, මේ වගේ වැඩ කරන කට්ටියට ගොඩක් මෙන්න මේ වෙබ්සයිට් එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒකත් කරන්න තියෙන ඔයාලට මෙන්න මේ විදිහට TinyWow කියලා search කරගන්න. ඉතින් TinyWow කියලා search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක එනවා. ඉතින් මේ තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මේ තියෙන්නේ මම අර කිව්ව විදිහට මේ තියෙන PDF tool, image tool, video tools, AI write, file tools මේ වගේ ගොඩක් tools තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ tool එකකින් එක try කරලා බලන්න මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාලට මේ පල්ලෙහාට scroll කරගෙන යනකොට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ tools set එක. මේ PDF tools වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් PDF එකක් edit කරන්න, PDF එකක් JPG වලට convert කරන්න, PDF එකක් compress කරන්න, Word to PDF,
PDF to Word මේ වගේ ගොඩක් ඒවා දෙනවා. ඊළඟට video tools වල ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ YouTube to text. ඊළඟට compress video, Instagram download, TikTok video download මේ විදිහට ගොඩක් දේවල් තියෙනවා. මේ MP4 to MP3 මේ වගේ ගොඩක් tools වලට බලා ගන්න පුළුවන්. image tools වලට ගියාට පස්සෙත් එහෙමයි. remove background, upscale image, remove watermark මේ වගේ change background මේ වගේ ගොඩක් tools එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ එකින් එක tool එකකින් tool එක කියන්නේ ඔයාලගේ වැඩවලට ඉතින් කියන්නේ ලේසියෙන්ම මේ tools use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩ ලේසියෙන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ tool එකකින් එක ඔයාලට try කරලා බලන්න. ඉතින් මේ තව තියෙනවා ඊට අමතරව මේ converter tools, other tools මේ AI write මේකෙන් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ මේ essay writer, එතකොට paragraph writer, paragraph completer මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මේකෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හරි guys, ඉතින් ඔන්න ඔය විදිය තමයි අපේ එදිනදා වැඩ ලේසියෙන්ම කරගන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක් ගැන අපි අද කතා කරේ. ඉතින් මේ වෙබ්සයිට් වලින් ඔයාලට ගොඩක්ම යූස්ෆුල් වෙන වෙබ්සයිට් එක පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ටෙක් වීඩියෝස් බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ සෙට් එකක් වෙන කට්ටියට ජය වේවා.